ඔය ඔබට මෙච්චර කාලයකට දැනලා තියෙන කාමය නෙමෙයි. කාමයේ නිසා ආපු පීඩාව. කාමයේ කියන එක දැනෙන්නේ දකින්න ඕනේ. ඇත්තද? ප්‍රඥාවෙන්. මේ ලෝකේ යමේ කාමයේ දැකලා තියෙනවා නම් ඒක නා බුදුන් දැකපු කෙනෙක් වෙන්න ඕනේ. බුදුන් දැකපු නැති කිසිම කෙනෙක්. දැන් බුදුන් කියේ බුදුහාමුදුරුවෝද? නැහැ. නිවන. නිවන දැකපු කෙනෙක්. නිවන කියන්නේ මොකද්ද කියලා දන්න කෙනෙක්. නිවන කියන්නේ මොකද්ද කියලා දැකපු කෙනෙක් ඉන්නවනම් අන්න ඒ කෙනා විතරයි කාමයේ දන්නේ. කාමයේ කියන එක දැකලා තියෙන්නේ. පෘථග්ජන සත්වයාට කවදාකවත් කාමයේ දකින්න බෑ. පෘථග්ජන සත්වයා හැමතිස්සෙම දකින්නේ පිංගුතුනේ පීඩාව. ඒක දකින්නව නෙමෙයි ඒක දැනෙනවා. පීඩාව. මේ කාමයේ කියන එක දැකලවත් නැති කෙනෙක්. දැනිලවත් නැති කෙනෙක්. කාමයට කොහොම උත්තර හොයන්නද? ඒක නිසා මේ ලෝක සත්‍යය කාමයට නෙමෙයි උත්තර හොයන්නේ. මොනවටද? පීඩා.